නූනු නානා නේද? නිදාගෙන ඉන්නේ කොහෙද කියලා දන්නවද? පොඩ්ඩක් ඉන්න මම මේ පොඩ්ඩක් ඉස්සරහට කරලා පෙන්න. නිදාගෙන ඉන්නම් පුටුවේ. නැට්ට වන නිදිය ගන්නවා. කියන දේවල් හැම දෙයක්ම අහන් ඉන්නවා. ඉස්කයෝ. ලෙසි ගමනින් මේ කොහෙද යන්නේ? කඩිමුඩි ඇයි දුවන් එන්නේ? ඔයා අවස් කන්නාවේ නෑනේ අපි කමු බිස්කට් කමු. පාටේ නිදි නූනු නිදි අයියෝ පාටේ නිදි. මෙන්න මගේ බක පුෂ්චා පොල් බෑ මූණ. ඇත්තට පොල් බෑයක් වගේ නේද මූණ? මූණ පොල් බෑයක් වගේද? මොනා කරන්නද? කණ්ඩ බොණ්ඩ දෙන ඉඳා ඉඳින්න ගෙයක් දොරක් දෙන ඉඳා නිදා ගන්න හැඳෙනුත් ඉඩ දෙන නිඳා අම්මා කියන ඔක්කොම ආගෙන ඉන්න වෙනවා වෙන මොනවා කරන්නද මන්දා. ලියෝ අවුස්සැඩ් නෑ so sad. සමහර විට ඉතින් මේ මොනවාද අපේ හැමෝම මේ කතා කරන වචන තියෙනවානේ. මේ ඔක්කොම මේ අපි සොයාගත්ත වචන නෙමෙයි. අපේ පැරණන්ගේ මුතුන් මිත්තන්ගේ ආදි කාලේ නම් පැවතෙන වචන තමයි මේ අපි මොන භාෂාවෙන් කතා කරත් කතා කරන්නේ. සිංහල, ඉංග්‍රීසි, දෙමළ ඔය ඕනෑම භාෂාවක් ඒවා. ඊට පස්සේ ඔන්න ඕක නිකන් මේ අපි නිකන් ඊරෙන් හඳෙන් ඔයලාගෙන ආවා වගේ. ඊට පස්සේ ඉතින් ඕක අපි ජනප්‍රිය කරගෙන ඕක මගේ කරගෙන මේක මගේ මට විතරයි මගේ විතරයි මං විතරයි කියන්නේ ගන්න එපා. ඉතින් මොකද අපි හැමෝම ඉපදෙලා එනකොට අරගෙන ආවෙත් නෑ යනකොට අරගෙන යන්නෙත් නෑනේ. ඉන් පස්සේ මේ අතරතුරේදී මේව දේවල් ඉගෙන ගන්න දේවල්. මේ බලන්නකො මෙයා මෙන්න මේම නිදා ගන්න ඉගෙනගෙනද පූෂෙක් වුණාම එක ඉරියව්වෙන් නිදා ගන්න හැකි වෙනවා. ඒක පුළුවන් වෙන්නේ පූෂන්ට විතරයි. මොකද ඒගොල්ලන්ට තියෙන ෆ්ලෙක්සිබල් ශරීරයක්. අන්න මගේ ලීසා නානව අම්මගේ ඇඳ උඩේ මෙයා නැට වන නිදිලු කොමගේ ස්කයි චුටි පැටා කේනේ කෙල්ල. අනේ මන්ද මේ ස්කයි ආව කොහේ ගියද දන්නේ අප්පා. විනාඩියට අන්තරස් දාන උනා. කොහේ යනවද මන් දන්නේ. මං අර බලලා තියෙන ෆ්ලෑෂ් සොනික් ඒ දෙන්න සොනික් උත් ඉතින් පූසෙක්නේ. ඒ වගේ තමයි මගේ මේ පූෂෙන්න එන්න බිස්කට් දෙනවා. එන ළමයි අපි යමු කන්න බොන්න නිදියන්න වෙන මොනවාද ඉතින්. ළමයි ටික කාලා බීලා සතුටින් ඉන්නවා. ළමයිට කවල පොවල මං සතුටින් ඉන්නවා. ඕක තමයි ජීවිතේ. චාචෝ ස්කයි ගිහලා අම්මගෙන් කන්න ඉල්ලනවා වෙන්න. අම්මා වෙන්දන් ඉස්සරහා ඉඳන් කුස්සියට එක්කගෙන ඇවිල්ලා කො ස්කයි එන්න එන්න අම්මේ පව් වගේ ළමයා ඒකනේ. එයා එනකොට මම වීඩියෝ කර ඉන්න. එයා ගිහලා අම්මගෙන් කන්න ඉල්ල. එයා දන්නවා නැත්නම් අම්මා කන්න දෙනවයි කියලා. දැක්කද අපේ බටු ඇටේගේ වැඩේ එන. මම යනවා ළමයට බිස්කට් දෙන්න. එහෙනම් මම කිව්වා වගේ අපි මේ කතා කරන සියලුම දේවල් අපි මේ අද භුක්ති විඳින සියලුම දේවල් වල මුල් හිමිකරුවෝ තමයි අපේ පැරණෝ ආදි කාලිනම් පැවතෙන ලෝකයක් මේක පෘථිවිය මුලාරම්භයේ සිට ඔක්කොම වෙනස් වෙලා ඇවිල්ලා තියෙනවා. මේ හැමදේම වෙනස් වෙලා. නමුත් පූසගේ දිනචාරියාව වෙනස් වෙලාද නැද්ද? එනම යන මගේ කෙල්ලට කන්න දෙන චුටි කෙල්ල එන්න කන්න.